Hello, welcome to Movie Katha YouTube channel. ඔන්න අද අරන් ආවේ ඉන්දුනීසියානු සිනමාවේ මෙතෙක් බිහි වුණ සුපිරිම ඇත්තටම ඇඟ කිලිපොලාගෙන යන හොරර් ත්‍රිලර් ගණයේ මූවි එකක් අරගෙන ඉතින් මූවි එක පුරාම ගලාගෙන යන්නේ බිය උපද්දවන සුළු වටපිටාවත් එක්ක හුස්ම හිර වෙන තරමේ බිය කුතුහලයත් සමගයි. ඉතින් මූවි එකේ නම තමයි The Demon's Bride. ඉතින් මේක 2025 රිලීස් වුණ සුපිරිම හොරර් මූවි එකක්. මූවි එක ගැන කෙටියෙන් කියනවා නම් රන්දි කියලා තරුණ අම්මා කෙනෙක් ඉන්නවා. එයාට දුවක් ඉන්නවා. ඒ දුව හදිසි අනතුරකට මුහුණ දුන්නට පස්සේ එයාගේ ජීවිතය බේරගන්න බැහැ කියලා වෛද්‍යවරුන් කියනවා. ඉතින් රන්දිට ඕනි කරනවා තමන්ගේ දුව සනීප කරගන්න. එයා කරන්නේ දුව බේරගන්න අඳුරු බලවේග වලින් උදව් පැතීම. මේ නිසා හිතනවටත් වඩා භයානක දෙයක් සිද්ධ වෙනවා. හැබැයි රන්දි දන්නේ නැහැ එහෙම භයානක සිදුවීමකට මුහුණ දෙන්න සිදු වෙයිද කියලා. ඉතින් අපි බලමු මොකක්ද වෙන්නේ. මේ ආතු කර්මයේ සහ මේ අඳුරු බලවේගත් එක්ක කරන ගනුදෙනු නිසා රන්දිගේ දුවට සනීප වෙයිද සහ මේ ගනුදෙනු නිසා මේ පවුලට සිදුවන භයානක ඉරණම මොන වගේ වෙයිද කියන කුතුහලයත් සමගින් අපි යමු සම්පූර්ණ කතාව බලන්න. කතාව පටන් ගද්දිම වයසක කාන්තාවක් යාතු කර්මයක් සිදු කරමින් ඉන්නවා. එතන තවත් තරුණ කාන්තාවක් ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්නවා. වගේම මේ වයසක කාන්තාව කුකුලෙක් සමග එයාට යාතු කර්මයක් කරලා මරලා මෙතන ඉන්න තරුණ කාන්තාවට මේ කුකුලගේ හදවත වගේම මේ කුකුලගේ ලේ වලින් මේ තරුණ කාන්තාව නාවනවා. ඊට පස්සේ මේ තරුණ කාන්තාව මෙතන සාමාන්‍ය විදියට පිළිවෙලකට සරසලා තියෙන කාමරයකට එක්කගෙන ගිහිල්ලා මෙතන ඇඳ මත වාඩි කරනවා. ඊළඟට දොර වහලා මේ වයසක කාන්තාව එළියට ගියාම මේ තරුණ කාන්තාව ගොඩක් බයෙන් මේ ඇඳට වෙලා ඉද්දී එකපාරටම මෙතෙන්ට අමුතු හුළඟක් එක්ක මෙතෙන්ට කවුරු හරි එනවා කියලා තේරෙනවා. ඉතින් මේ එක්කම එකපාරටම අර ඇඳේ හිටපු තරුණියගේ ඇඳුම් වගේම ආවරණ අදෘශ්‍යමාන බලවේගකින් ඉවත් වෙනවත් සමගම මේ තරුණියගේ ගෙල පිටුපසින් අමුතු යක්ෂ අත් දෙකක් මතුවෙනවා. ඊළඟට මේ යක්ෂ අත් දෙකට මේ තරුණියව ග්‍රහණය කරගන්නවා. මේ කොටසින් තමයි මේ සුපිරිම මූවි එක පටන් ගන්නෙ. ඊළඟට තමයි කතාවේ ප්‍රධාන චරිතය රන්දි පෙන්වන්නේ. මෙයා කුකුල්මස් ව්‍යාපාරයක් කරනවා. මෙයාගේ හස්බන්ඩ්ගේ නංගි සහ එයාගේ මල්ලිගේ බිරිඳත් එක්ක. ඉතින් රන්දි සහ එයාගේ මල්ලිගේ බිරිඳ සීතයි ගීතයි එක්ක උදේම පිටත් වෙනවා. හැමදාම කඩමණ්ඩේ තියෙන කුකුල් මස් කඩේට. ඉතින් රන්දි කියන්නේ ගොඩක් උත්සාහයෙන් ඒ වගේම තමන්ගේ මහත්තයාගේ පවුලේ වගකීම හරියාකාරව ඉටු කරන හොඳ බිරිඳක්. ඉතින් කොච්චර හොඳ බිරිඳක් වුණත් හොඳ සහෝදරියක් වුණත් රන්දිට නම් කිසිම සැනසෙල්ලක් නැහැ. මොකද රන්දි විතරයි මහන්සි වෙන්නේ. මේ කඩේ වුණත් සීතා කිසිම වෙලාවක රන්දිට උදව්වක් කරන්නේ නැහැ. එයා ඕනි වෙලාවක බැලුවොත් ෆෝන් එක ඔබ තමයි ඉන්නේ. ගීත නම් එහෙම නැහැ. ගීත නම් රන්දිට උදව් කරනවා. ඉතින් මේ වෙනකොට සීතා මාස 7ක ගැබිනියක් වුණත් එයා ගැබිනියක් වෙන්න කලින් ඉඳන්ම කිසිම වැඩක් පළක් කරලා උදව් කරපු නැති කෙනෙක්. ඉතින් මේගොල්ලෝ සාමාන්‍ය විදිහට මේ විදිහට කඩේ වැඩ කර කර ඉද්දී එහා පැත්තෙන් පෙන්නන්නේ රන්දිගේ පුංචි දුව නීනා. එයා ඉස්කෝලේ යන්න උදේ ලෑස්ති වෙලා එන්නේ තාත්තව හොයාගෙන. තාත්තත් දැන් අද වැඩට යනවා. එයා නැවක තමයි වැඩ කරන්නේ. මෙතනදී නීනා කියන්නේ තාත්තේ අද යන්න එපා කියලා. හැබැයි මෙතනදී තාත්තා කියන්නේ මම අද ගියාට මාසෙකින් ආයි එනවනි කියලා. නීනවත් එක්ක රන්දිගේ හස්බන්ඩ් යන්නේ කෑම කාමරයට. මෙතෙන්ට යනකොට බායුත් ඉන්නවා. ඒ කියන්නේ රන්දිගේ හස්බන්ඩ්ගේ මල්ලි. රන්දිගේ හස්බන්ඩ්ගේ මල්ලි නම් කිසිම වැඩක් පළක් කරන්නේ නැහැ. එයා කරන්නේ කුකුළු ටිකක් තියාගෙන ඔට්ටු අල්ලන එක. මේ වෙලාවේ අයියා අහන්නේ ඔයා මොකද කරන්නේ මේ දවස්වල කියලා. ඉතින් එයා විස්තර කරනවා මම මගේ කුකුල්ලන්ව කුකුල් පොරවල් වලට අරන් යනවා. දිනලක් තියනවා කියලා. මේ දෙන්න කතා කර කර ඉදි තමයි මෙතෙන්ට එන්නේ. මේගොල්ලොන්ගේ අම්මා ඇවිල්ලා කියන්නේ අද උයලා ගිහිල්ලත් නැහැ කන්න මුකුත් නැහැ කියලා. මෙතනදී බාසොත් දකින්නවා කිසිම දෙයක් උයලා නැහැ කියලා. මෙතනදී නැන්දම්මා දොස් කියන්නේ රන්දිට. ඇත්තටම රන්දි කියන්නේ වගකීමක් නැති අම්මා කෙනෙක්. එයා උදේට උයලවත් ගිහින් නැහැ. ඔහොම නෙමෙයි. කසාද බඳපු ගෑණක් වුණාම හැම දෙයක්ම හැම වගකීමක්ම හරියාකාරව ඉටු කරන්න පුළුවන් වෙන්න ඕනි කියලා. මේ අතරතුරේදී තමයි නීනට ඇහෙන්නේ තමන්ගේ අම්මා රන්දි ගෙදර එනවා කියලා. ඊළඟට නීනා දුවන් යනවා දොරකඩට.
ඉතින් රන්දිත් ආපු ගමම නීනව ආදරෙන් වැළඳ ගන්නවා. ඊළඟට ගේ ඇතුළට එනකොටම නැන්දම්ම කරන්නේ හින්ට් එකක් ගන්නවා කෑම හදලත් නෑ කියලා. ඉතින් කොච්චර වැඩ කළත් කොච්චර දේවල් කරත් වැරද්දක් අල්ලන් දඟලන එකමයි මේ නැන්දම්ම කරන්නේ. ඉතින් රන්දිට හරිම දුකයි මේ ගැන. ඊළඟට රන්දි කියන්නේ උදේ වැඩත් එක්ක වැඩ වැඩි නිසා මට උයා ගන්න බැරි වුණා. හැබැයි මම කඩෙන් කෑම ගෙනාවා හැමෝටම කන්න කියලා. ඉතින් මෙතනදී නැන්දම්ම කියන්නේ කඩේ කෑම රස නැහැ කියලා මෙතනදී ඔරව ගන්නවා. ඊළඟට සීතා කියන්නේ මට මේ බඩත් එක්ක කෑම උයා ගන්න බෑ. නැත්තම් මම උයනවා. අනික මම හිතුවේ රන්දි කෑම උයයි කියලා. උදේට මෙතනදී සීතා කරන්නේ රන්දි පිට වැරද පටවන එක. මේකට අවුල් ගත්තත් රන්දි කරන්නේ අම්මගෙන් කෑම මොනවද ඕනි මම පොලෙන් ගෙනාපු කෑම ගේන්නම් කියලා. හැබැයි මෙතනදී නැන්දම්මා ඒව රස නෑ කියනවා. ඉතින් මේකට අවුල් ගත්තාම හස්බන්ඩ් බාසු කියන්නේ යන්නවා ගිහින් පිගන් අරන් එන්න කියලා. ඉතින් රන්දි යනවා කුස්සියට එයා පිගන් ගේන්න. මේ අතරතුරෙදිත් ඇහෙනවා නැන්දම්මා හොඳටම රන්දිට දොස් කියනවා කියලා. ඉතින් කොච්චර හොඳ කරත් මේ පවුලේ කිසිම අගය කිරීමක් නෑ කියලා රන්දි ගොඩක් දුක් වෙනවා. හැබැයි ගීත නංගි විතරයි රන්දිට ඇත්තටම මේ ගෙදර ආදරය කරන කෙනෙක්ට ඉන්නේ. ඊට පස්සේ රන්දි ලෑස්ති කරනවා නීනව ඉස්කෝලේ යන්න. ඊළඟට ගීතට තමයි කියන්නේ නීනව ඉස්කෝලේ දාලා හොසයාව ගන්න. මට අද දවල්ට ඕඩර්ස් වගේක් බාර දෙන්න තියෙනවා. ඒ නිසා ඔයා දවල්ටත් නීනව අරන්ම එන්න කියලා මෙතනදී ගීතට කියනවා. ඉතින් ගීතා හා කියලා නීනව එක්කන් යනවා. ඉතින් රන්දි ගීත සහ නීන යන දිහා බලන් ඉන්නවා. හැබැයි ඊළඟට එන්නේ මෙතෙන්ට නැන්දම්මා. එයා ඇවිල්ලා කියන්නේ ඇයි ඔයාට නීනව ගන්න බැරි? ඔයා නෙවෙයිද එයාගේ අම්මා? ගීතද දැන් එයාගේ අම්මා? ඔයාට මොකද්ද මේ අම්මා කෙනෙක් කරන දේවල් ටික කරගෙන ගෙදරට වෙලා ඉන්න බැරි කියලා. හැබැයි මෙතනදී රන්දි කියන්නේ මට අද දවල්ට ඕඩර්ස් වගේක් දෙන්න තියෙනවා ඒකයි කියලා. හැබැයි මේක අහපු ගමන් නැන්දම්ම කරන්නේ මෙතනින් යනවා. ඊළඟට රන්දි කරන්නේ දැන් පාසෝ වැඩට යනවා. අය මාසෙකින් එන්නේ. එයත් එක්කම වාහනේ ගිහිල්ලා ඕඩර්ස් ටික දෙන්න පුළුවන් නිසා එයා කරන්නේ කුස්සියට ගිහින් ඕඩර්ස් ටික ලෑස්ති කර ගන්නවා. මේ අතරතුරේදී ඇහෙනවා රන්දිට බාසෝ ඇවිල්ලා අම්මත් එක්ක කතා කරනවා. අම්මට සල්ලිත් දෙනවා. වියදමට තියාගන්න මම ආයෙ එන්නේ මාසෙකින් කියලා. ඊළඟට තමයි පෙන්වන්නේ බාසෝ එන්නේ යාගේ මල්ලි සහ මල්ලිගේ පිටිත සීතව හම්බ වෙන්න. රන්දිත් මේ දිහා බලාගෙන ඉන්නේ. මෙතනදී බාසෝ කියන්නේ මගේ මාලිට දැන් මමත් මාසයක් ගෙදර නෑ. ඔයා හරියට වගකීමක් ඇතුව පවුල බලා ගන්න. ඔයාට වේදමට සල්ලි කියලා මෙතනදී වේදමට සල්ලිත් දෙනවා. හැබැයි සීතගේ දරු ප්‍රසූතිය කොයි වෙලාවෙ සිද්ධ වෙයිද දන්නේ නෑ කියලා මෙතනදී තවත් මුදල් ඉල්ල ගන්නවා. ඊට පස්සේ තමයි බාසෝ හැමෝටම සමු දීලා රන්දිත් එක්ක වාහනේ පිටත් වෙන්නේ. ඉතින් මේ පවුලේ හැම වගකීමක්ම කරන්නේ රන්දි සහ බාසෝ තමයි. මොකද අනිත් අය කිසිම වගකීමක් නැතුව තමයි පවුල ජීවත් වෙන්නේ. ඉතින් මේ අතරතුරදී රන්දි ආසොට කියන්නේ මට ගොඩක් දුකයි. මට හරිම කනගාටුයි. මං කොච්චර වැඩ කරත් අම්මට කිසිම සතුටක් නෑ මං ගැන. මම මොනා කරත් එයාට වැරදිමයි පේන්නේ. මම ඕඩර්ස් දෙනවටත් එයා කැමති නෑ. මට තේරෙන්නේ නෑ එයාව සතුටු කරන්න. ඒ වගේම සීතත් එහෙමයි. මම කඩවණ්ඩියේ චිකන් විකුණන දේත් කරනවා. ගෙදර ඇවිල්ලා ගෙදර වැඩත් කරනවා. එයා කිසිම දෙයකට උදව් කරන්නේ නෑ. අඩු ගානේ වචනකින්වත් කිසිම සැනසීමක් නැහැ. මට මේ දේවල් දරා ගන්න අමාරුයි කියලා මෙතනදී බාසෝට කියනවා. එතකොට බාසෝ කියන්නේ අපි එහෙනම් කුලී ගෙදරකටවත් යමු කියලා. හැබැයි මෙතනදී රන්දි කියන්නේ ඒක හරියන වැඩක් නෙමෙයි කියලා. ඒක තමයි කියලා බාසෝ කියන්නේ. ඔයා අම්මලත් එක්ක ඉදිනීන හරි තනියක් නැතුව ඉන්නවනේ. ඒකත් ලොකු සැනසීමක් නේ මට කියලා මෙතනදී බාසෝ කියනවා. රන්දි කියන්නේ අම්මා බයිනකොට ඔයාවත් මං ගැන මගේ පැත්තට කතා කරා නම් ඒක මට ලොකු සැනසීමක් කියලා. ඊළඟට බාසෝ රන්දිගේ හිත හදන්නේ මම ආයෙ හැම ඔයා පැත්තට කතා කරනම් කියලා. ඉතින් මේ කතාවෙන් දෙන්නම වරායට එනවා. ඉතින් බාසෝ පිටත් වෙනවා. එයා මාසෙකින් තමයි ආයෙ එන්නේ. ඉතින් රන්දි බලාගෙන ඉන්නවා බාසෝ යන නැවදියා. ඊට පස්සේ රන්දි කෙලින්ම එන්නේ කඩමණ්ඩියට. ඇවිල්ලා එයාගේ ඕඩර්ස් ටික බාර දීලා යනකොට එයා දකිනවා බාසෝගේ මල්ලි කඩමණ්ඩියේ කුකුල් ඔට්ටු අල්ලන්න ඉන්නවා. කිසිම ගාණක් නැතුව රන්දි ඊළඟට ඒකත් බලාගෙනම එයාගේ වැඩ ටික ඉවර කළා එයා එන්නේ ගෙදර. ඊට පස්සේ එයා ගෙදර ඇතුළු වෙලා එයාගේ කාමරයට යද්දී ඇහෙනවා එයාගේ නැන්දම්මා හොඳටම අඬනවා කියලා. රන්දි බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ රන්දි හිතුවන් ගිහින් අහනවා ඇයි අම්මේ මොකද කියලා. මෙතන සීතත් ඉන්නවා. ඊට පස්සේ නැන්දම්මා හොඳටම අඬ කියන්නේ ඔයා කවදාවත් හොඳ අම්මා කෙනෙක් උනේ නෑ කියලා. මෙතනදී රන්දි කලබල වෙලා අහන්නේ මොකක්ද අවුල කියලා. එතකොට තමයි පෙන්නන්නේ රන්දි ගොඩක් කලබලෙන් හොස්පිටල් එක දුවන් යනවා කියලා. මෙතනදී වයසක කාන්තාවකගෙත් හැප්පෙනවා. එයාගෙනුත්
කලබලෙන් සමාව ඉල්ලලා මෙතනින් පිටත් වෙනවා. රන්දි සෑහෙන්න අඬ වේගෙන් මේ හොස්පිටල් එකේ දුවනවා. එතකොට තමයි රන්දිව දැකපු ගීතා දුවන් එන්නේ. අක්කේ මට සමාවෙන්න. නීන කාර් එකක හැප්පුණා මට යාව ගන්න එන්න පරක් වුණා කියලා අක්කේ මට සමාවෙන්න කියලා. මෙතනදී ගීතා හොඳටම අඬනවා. ඊළඟට දෙන්නම දුවන්නේ ICU එකෙන් එන ડોක්ටර්ස්ලා දෙන්නව හම්බ වෙන්න. මෙතනදී ડોක්ටර් කියන්නේ ඔයාගේ දුවට ගොඩක් අමාරුයි. එයා මේ වෙලාවේ බරපතල තත්ත්වයක ඉන්නේ. අපි හැකිතරම් උත්සාහ කරනවා යාව බේර ගන්න කියලා. ඉතින් මෙතනදී රන්දි කියන්නේ අනේ කොහොම හරි මගේ දුවව සනීප කරලා දෙන්න කියලා. මෙතනදී රන්දි ගොඩක් අඬනවා. ඉතින් මෙතන ගීතත් ඉන්නවා. එයා උත්සාහ කරනවා රන්දිව සංසුන්ව තියාගන්න. ඊළඟට තමයි පෙන්වන්නේ රෑ වෙලා රන්දි තාමත් හොස්පිටල් එකට වෙලා ඉන්නවා. හැබැයි මෙතෙන්ට එනවා වයසක කාන්තාවක් ඇවිල්ලා කියන්නේ බත් පැකට් එකක් දීලා මේක කන්න. ඔයා උදේ ඉඳන් කාලා නෑ නේද? ඔයා කන්න බඩගිනි ඉන්න එපා. බඩගින්න ඉතියට ප්‍රශ්න වලට පිළිතුරු හම්බ වෙන්නේ නෑ කියලා. මං දන්නවා දවසම කාලා නෑ. ඔයා දුක් වෙන්න එපා. එයා අනිවාර්යයෙන්ම සනීප වෙයි. ඒත් ඔයා විශ්වාස කරන්න ඕනි ඔයාගේ දුව සනීප වෙයි කියලා. මෙතනදී රන්දි එකපාරටම අහන්නේ ඔයා කොහොමද දන්නේ ඒ මගේ දුව කියලා. මෙතනදී රන්දි අහනවා ඊට පස්සේ මේ වයසක කාන්තාව කියන්නේ මට හැම දෙයක් ගැනම තේරෙනවා. ඔයාගේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා. විසඳුමක් නෑ කියලා හිතන්න එපා කියලා මෙතනදී වයසක කාන්තාව රන්දිට කියනවා. ඉතින් රන්දි ගොඩක් අඬනවා. ડોක්ටර් කිව්වේ එයාට තව බේරෙන්න තියෙන්නේ පොඩි අවස්ථාවයි. එයා පොරොත්තු අඩුයි කියලා. ඊපස්සේ මේ වයසක කාන්තාව කියන්නේ උදව් කරන්න පුළුවන් ડોක්ටර්ස්ලට විතරක් නෙවෙයි තව කට්ටිය ඉන්නවා. ඔයා ඒකට කැමති නම් ඔයාට විශ්වාස නම් විතරක් මේ කොලේ බලලා තීරණයක් අරගන්න කියලා මෙතනින් මේ වයසක කාන්තාව යනවා. රන්දි බලනවා මොනවද ඒ වයසක කාන්තාව ඒ කිව්ව කතාවේ තේරුම කියලා. මේ අතරතුරේදී තමයි එන්නේ ගීතා කවුද ඒ ආව කාන්තාව කියලා. හැබැයි මෙතනදී රන්දි මුකුත් කියන්නේ නැහැ. ඊට පස්සේ පෙන්වන්නේ මේ අතරතුරේදී රන්දිලාගේ ගෙදර නැන්දම්මයි සීතයි එයාගේ හස්බන්ඩ් එක්ක කතා කර ඉන්නවා නීනා ගැන. සහ රන්දි සහ ගීතා මේ වෙනකොට හොස්පිටල් එකේ ඉන්නේ. ඒ නිසා මේ වෙනකොට සීතට ගෙදර හැම වැඩක්ම කරන්න වෙලා වගේම නැන්දම්ම කියන්නේ පුතාට කොහොම හරි අයියව කන්ටැක්ට් කරගෙන නීනට වෙච්ච මේ අනතුර ගැන කියන්න කියලා. හැබැයි මේ වෙලාවේ බායු කියන්නේ බාසව කන්ටැක්ට් කරගන්න විදියක් නෑ. යාලට මුහුද නිසා සිග්නල් නෑ කියලා. නැන්දම්මා දෙවියන්ට යාඥා කර අඬදී සීත කියන්නේ මේක නම් රන්දිගේ වැරද්දක්. එයා ඔයා කියන දේ ඇහුවනම් නීනව එයා ඉස්කෝලේ ගිහින් ඉස්කෝලෙන් එක්කන් ආවනම් මේව දෙයක් වෙන්නේ නැහැ කියලා. රන්දි මෙච්චර අසරණ වෙලා ඉද්දි සීත කරන්නේ නැන්දම්මත් එක්ක රන්දිටම දොස් පවරන එක. ඊළඟට පහෝදා පෙන්නනවා රන්දි එනවා කොලේකුත් අරන්. මෙතනදී නීනට ඔපරේෂන් එකක් කරන්න වෙලා තියෙනවා. ඒ වගේම ඒකට ලොකු මුදලක් වැය වෙනවා. නැත්තම් නීනව මේ ඔපරේෂන් එක ඉක්මනට කරේ නැත්තම් නීනව බේර ගන්න බෑ කියලා මෙතනදී ડોක්ටර්ස්ලා කිව්වා කියලා ගෙදර ඇවිල්ලා අම්මට කියනවා. ඉතින් කොහොම හරි කායක විකුණලා සල්ලි ටිකක් හොයාගත්තත් තව ටිකක් මදි වගේම දැන් රන්දි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. එයාට සල්ලි හොයාගන්න විදියක් නැහැ. ඉතින් මෙතන මුළු පවුලම ඉන්නවා. හැබැයි රන්දිගේ හස්බන්ඩ් නෑ. එයාව සම්බන්ධ කරගන්න විදියකුත් නෑ. එයා මුහුද නිසා. ඉතින් රන්දි දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ වගේම එයාට තේරෙන්නේ නෑ මොකක් කරන්නද කියලා. ඉතින් මෙතනදී පවුලේ හැමෝම කල්පනා කරනවා සල්ලි හොයාගන්නේ කොහොමද කියලා. සීත සහ එයාගේ හස්බන්ඩ් කියන්නේ අපි ගාව සතයක්වත් නෑ ඉතුරු කරපුවා කියලා. හැබැයි මෙතනදී ගීතා කියන්නේ අපි මේ ගේ විකුණ මුදල් සල්ලි අරන් ඊළඟට පොඩි ගයක් ගමු. හැබැයි මේක කියනවත් එක්කම බායුට හොඳටම කේන්ති ගන්නවා. එයා කියන්නේ ඒක නම් කොහොමත්ම කරන්න බෑ. මට ඔයාගේ අසරණකම තේරෙනවා අක්කේ. හැබැයි ගේ නම් විකුණන්න බෑ. මොකද දැන් සීතටත් බබා හම්බ වෙන්න තව මාසයයි දෙකයි තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතෙන්ට නැන්දම්ම මැදිහත් වෙලා කියන්නේ හැමෝම රණ්ඩු වෙන්න කියව ගන්න ඕනි නෑ. අපි බාසු වෙනකම් ඉමු. එයාගේ තීරණය තමයි වැදගත්ම කියලා. ඊළඟට රන්දි කියන්නේ එච්චර වෙනකම් මගේ දුව ඉන්න එකක් නෑ. එයාගේ තත්ත්වය ගොඩක් බරපතලයි කියලා. ඒත් නැන්දම්ම කියන්නේ අපි බාසු වෙනකම් ඉන්න ඕනි කියලා. ඉතින් මේ වෙලාවේ රන්දිට කර කියා ගන්න දෙයක් නෑ. එයා ගොඩක් අසරණ වෙනවා වගේම එයාට ඕනි කොහොම හරි එයාගේ දුවව මේ ඔපරේෂන් එක කරලා කොහොම හරි බේරගන්න. හැබැයි ඒකට සල්ලි හොයාගන්න විදියක් නැතුව රන්දි දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඊළඟට රන්දි කාමරයට ගිහින් එයා ෆෝන් එකෙන් කෝල් ගන්නවා බාසුට. හැබැයි එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් රන්දි කෑ ගහලා හොඳටම අඬනවා. ඊළඟට මෙතෙන්ට එන්නේ ගීතා. එයා කියන්නේ මට සමා වෙන්න මගේ
පවුලේ අය වෙනුවෙන් වගේම මටත් මේ වෙලාවේ උදව් කරන්න කිසිම විදියක් නැහැ. අපි ප්‍රාර්ථනා කරමු වාසුගෙන් ඉක්මනට පණිවිඩයක් ලැබෙන්න කියලා. ගීතා රන්දිව බදාගෙන එයාව සරසන්න උත්සාහ කරනවා. ඊළඟට ගීතා මෙතනින් යනවා. ඒ ගියාට පස්සේ රන්දිට මතක් වෙනවා අර හොස්පිටල් එකේදී වයසක කාන්තාව දුන්න කොලය. එයා ඒක අරලා බලද්දී යාට තේරෙනවා ඒක අතින් ඇඳපු පොඩි සිතියමක් වගේ කියලා. රන්දි ඊළඟට කරන්නේ මහ රෑම පිටත් වෙනවා. වාහනෙත් අරන් හැබැයි රන්දි මේ යන දිහා සීතත් දකිනවා. එයා කල්පනා කරනවා කොහෙද මේ මහ රෑ රන්දි යන්නේ කියලා. ඊළඟට තමයි පෙන්නන්නේ රන්දි ගිහින් අර වයසක කාන්තාව හම්බ වෙන්න. එයා එතන යාතු කර්මයක් සිද්ධ කරන්න ලෑස්ති වෙනවා. මේ කොටස තමයි කතාව පටන් ගදිම මුලින්ම පෙන්නුවේ. රන්දිව දැන් ලස්සනට මනාලයක් වගේ අඳලා තියෙනවා. වයසක කාන්තාව කියන්නේ ඔයා නියම වෙලාවට තමයි ආවේ. අද ආශාවන් පිරුණු රාත්‍රියක්. මේ සිදු කරන විවාහ මංගල්‍යයෙන් පස්සේ ඔයාගේ දුවව අනිවාර්යයෙන්ම සනීප වෙනවා වගේම ඔයාට තියෙන හැම කරදර බාධාවක්ම නැති වෙලා යයි කියලා මේ වයසක කාන්තාව කුකුලෙක්ව අරන් මරලා එයාගේ හදවත වගේම ඒ රුධිරයෙන් මේ රන්දිව නාවනවා. රන්දිත් මේකට ගොඩක් බයෙන් තමා සම්බන්ධ වෙන්නේ. මොකද එයාගේ දුවව සනීප කරගන්න තමයි මේ දෙයට යොමු වුනේ. ඊළඟට මෙතන තියෙන කාමරයක දොර ඇරලා වයසක කාන්තාව රන්දිට එන්න කියනවා. රන්දි දැන් මනාලියෙක් වගේ ඇඳගෙන තමයි ඉන්නේ. එයා ඇවිදගෙන එන්නෙත් මල් උඩින් වගේම වයසක කාන්තාව රන්දිව ඊළඟට මේ කාමරයට එක්කන් ගිහින් එතන ඇඳේ වාඩි කරවනවා. ඊට පස්සේ ඒ වයසක කාන්තාව රන්දිගේ කනට කළා රන්දිට කියන්නේ මම කියන දේම මාත් එක්ක කියන්න කියලා. ඊළඟට වයසක කාන්තාව කියනවා මේ ආශාවේ රාත්‍රියේ අද රෑ මම ඔබට පූජා කරනවා මගේ ගත සිත දෙකම වගේම මම ඔබේ මනමාලයයි කියලා. ඉතින් රන්දිත් මේ වයසක කාන්තාව කිව්ව දේවල් ඒ විදිහටම කියනවා. ඊළඟට මෙතන තියෙන පිටියේ අමුතු යක්ෂයෙක්ගේ පින්තූරයක් ඇඳලා තියෙනවා. ඊළඟට මේ වයසක කාන්තාව එතෙන්ට පූජා වට්ටියක් වගේ දෙයක් පූජා කළා මෙතනින් යනවා. රන්දිව කාමරේ තනි කරලා ඊළඟට රන්දි හොඳටම බය වෙනවත් සමගින් මෙතන තියෙන ඉටිපන්දම් එලි නිවිගෙන පත්තු වෙලා මෙතනින් හුලඟ කමාගෙන ඇවිල්ලා අදෘශ්‍යමාන බලවේගයක් ඇවිල්ලා රන්දිගේ ඇඳුම් ආභරණ ඉවත් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙතනින් මතුවුණු අමුතුම යක්ෂයෙක්ගේ අත් දෙකක් රන්දිගේ මුළු ඇඟම යක්ෂයාට නතු කර ගන්නවා. එලියාර වයසක කාන්තාව මන්ත්‍ර මතුරනවා. ඉතින් රන්දි මේ වෙනකොට යක්ෂයෙක්ගේ බිරිඳක් වෙලා ඉවරයි. ඉතින් මේ පූජාවෙන් යක්ෂයාත් එක්ක මංගල රාත්‍රිය තමයි මේ විදිහට රන්දි ගත කරන්නේ. මේ දේ කොච්චර භයානක වුණත් තමන්ගේ දුව සනීප කරගන්න තමයි රන්දි මේකට යොමු වුණේ. ඊළඟට පෙන්නනවා මේ හැම දෙකකින්ම අවසානයේ රන්දි කාමරේ ඇඳට වෙලා ගොඩක් අමාරුවෙන් පැතිරිලා ඉන්නවා. ඊළඟට මෙතෙන්ට එන්නේ අර වයසක කාන්තාව. ඊට පස්සේ මේ වයසක කාන්තාව කියන්නේ ඔයාගේ දුව සනීප කරගන්න තව එක දෙයක් කරගන්න ඕනි. මේ විදිහට පූජා වට්ටියක් හදලා ඒකට කුකුලෙකුගේ ඔළුවයි අක්මාවයි තැම්පත් කරලා ගෙදර වටේ වල්ලන්න ඕනි. අද රෑ ඉඳන්ම මේක පටන් ගන්න කියලා මෙතනදී වයසක කාන්තාව රන්දිට උපදෙස් දෙනවා. ඊළඟට පෙන්වන්නේ පහවදා දවසේ රන්දිලාගේ ගෙදර සීතයි එයාගේ මහත්තයයි මේ වෙලාවේ කුකුලෙක්ව හොයනවා. එයාගේ කුකුල් පොරේට සූදානම් කරලා තිබුණු රොකී කියන කුකුල අතුරුදහන් වෙලා තියෙනවා. හැමතැනම හෙව්වත් නැහැ. මෙතෙන්ට ඊළඟට එන්නේ නැන්ද අම්මා මොකද්ද මේ කලබලේ කියලා බලන්න. ඊට පස්සේ බායු කියන්නේ මගේ කුකුල අතුරුදහන් වෙලා කොහොම හරි හොයාගන්න ඕනි කියලා. ඉතින් මේ තුන්දෙනා මේ විදිහට කතා කරද්දි හැමෝම දකින්නේ රන්දිගේ වාහනේ එනවා කියලා. ඉතින් හැමෝම පුදුම කරමින් වාහනයෙන් බහින්නේ නීනා. එයාට දැන් හොඳටම සනීප වෙලා ඒ වගේම එයාගේ ආබාධයට ලක් වෙලා තිබුණු කකුල් දෙකත් සුව වෙලා. ඉතින් පුංචි නීනා දුවගෙන එන්නේ ආච්චි ළඟට. ආච්චි අම්මේ මට දැන් හොඳටම හොඳයි කියලා. මේ දිහා සීතා ඒ වගේම සීතාගේ හස්බන්ඩ් හැමෝම පුදුමයෙන් බලන් ඉන්නවා. ඊළඟට වාහනෙන් ආපු ගීත සහ රන්දිත් ගේ ඇතුළට යනවා අපි නීනා වෙනුවෙන් සමරමු කියලා. ඉතින් මේ දිහා බලන් හිටපු සීතා යාගේ හස්බන්ඩ් කියන්නේ මේක නම් හරිම අමුතුයි අක්කා ඌනියමක්වත් කරාද දන්නේ නැහැ කියලා. හැබැයි මේ කතාව රන්දිට ඇහෙනවා. ඊට පස්සේ සීතාගේ හස්බන්ඩ් කියන්නේ කමක් නැහැ අපි ස්තුතිවන්ත වෙමු. දැන් ගේ විකුණන්න ඕනිත් නැහනේ. යමු අපි කමු කියලා හැමෝම ගේ ඇතුළට යනවා. ඊළඟට ගීතා රෑ රන්දිගේ කාමරයට ගිහින් තට්ටු කරනවා අකේ කන්න එන්න කියලා. හැබැයි රන්දිගේ කාමරේ කිසිම සාධයක් නැති නිසා ගීතා ඇතුළට යනවා. එතකොට කාමරේම කළුවරයි. ඉතින් රන්දි මෙතෙන්ට එනවා. එතකොට ගීතා කියන්නේ අක්කියා මොකද මේ කළුවරේ කරන්නේ? ඉක්මනට එන්න කෑම මේසෙට හැමෝම බලන් ඉන්නවා කියලා. ඊළඟට ගීතා මෙතනින් යනවා. රන්දි ඊළඟට අයම දොර වහලා කණ්ණාඩිය ගාවට ඇවිල්ලා එයා කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නවා. මෙතනදී කණ්ණාඩියෙන් පේනවා රන්දිලා තුන්දෙනෙක් මෙතන ඉන්නවා කියලා. ඒ වගේම අමුතු විදියට දැන් රන්දි hina වෙලා බලාගෙන ඉන්නවා. පහවදා එළියේ ඉන්න සීතා දකින්නවා රන්දි ගෙදර හැම ජනේලයක්ම දොරක්ම වහගෙන ඇතුළට යනවා. ඉතින් සීතා මේ මොකද්ද කරන්නේ කියලා
පුදුමයෙන් බලාගෙන සීතත් ගේ ඇතුළට යනවා. එතකොට රන්දි ටීවී එකේ මුකුත් දාගෙන නැතුව අමුතු විදිහට hina වෙවි ටීවී එක බල ඉන්නවා. මේක දිහා පුදුමයෙන් බලාගෙන ඉන්න සීතට ඇහෙන්නේ සාලේ පැත්තෙන් අමුතු සද්දයක් ඇහෙනවා. එතකොට සීත ගිහින් බලනවා. එතකොට සීත දකින්නේ ගෙදරට රන්දි නීනව ඉස්කෝලේ එක්කන් ගිහින් ආයෙම එක්කන් එනවා. සීතා ඊළඟට දොර අරිනවා. එතකොට සීත හොඳටම බය වෙලා මේ දෙන්න දිහා බලාගෙන නීන අහන්නේ ඇයි නැන්ද කියලා. ඊට පස්සේ ගෙදර ඇතුළට යමු කියලා රන්දි නීනව එක්කන් යනවා. ඉතින් සීත දැන් හොඳටම කලබල වෙලා වගේම බය වෙලා ඊළඟට එයා ආයෙම එන්නේ ටීවී එක තියෙන තැනට. එතකොට රන්දි පේන්නේ නැහැ. රන්දි බලනවා මේ මොකද්ද උනේ කියලා. ඊළඟට ගීත සහ සීතා මේ වෙලාවේ චිකන් සුද්ධ කර කර තමයි ඉන්නේ. මෙතනදී සීතා කියන්නේ ඔයාට ගීතා අමුතු දෙයක් තේරෙන්නේ නැද්ද රන්දියක් අගේ. එයා මේ වෙනකොට කලුවරේ තමයි ඉන්නත් කැමති. එයා ඉස්පිරිතාලේ ඉඳන් ආපු දවසේ ඉඳන් අමුතු විදිහට හැසිරෙන්නේ. ඒ වගේම මම හවස දැක්කා එයා දෙන්නෙක් විදිහට ඉන්නවා. මොකක් හරි අමුත්තක් තියෙනවා මටත් තේරෙන්නේ නැහැ. හැබැයි මොකක් හරි දෙයක් තියෙනවා ඔයාට උමනාවක් නැද්ද මෙතන මොකද්ද වෙන්නේ කියලා හොයලා බලන්න කියලා සීතා ගීතාට කියනවා. හැබැයි ගීතා මෙතනදී කියන්නේ මොකක් ගැන කුතුහලයක්ද අපි මේ වැඩ ඉවර කරමු කියලා. ඉතින් ඊට පස්සේ පෙන්නන්නේ රන්දි සහ එයාගේ දුව නීන නිදාගෙන ඉන්නවා. මෙතන නිදාගෙන ඉද්දී අමුතු යක්ෂයෙක්ගේ අත් දෙකක් ඇවිල්ලා නීනව අල්ල ගන්නවා. හැබැයි මේක නීනට තේරෙන්නේ නැහැ. මේ අතරතුරේදී එහා පැත්තෙන් පෙන්නන්නේ සීතගේ හස්බන්ඩ් රෑ ගෙදර ඇවිල්ලා නූඩල්ස් එකක් හදලා දෙන්න කියනවා නිදාගෙන ඉන්න සීතට. ඉතින් සීතා යනවා නූඩල්ස් එක හදලා දෙන්න. මේ අතරතුරේදී එයා දකිනවා කුස්සියේ ගෙම්බ වගේක් ඉන්නවා කියලා. එයා වතුර එකක් ලිපේ තියදී ගෙම්බෙකුත් ඒ භාජනයට පයින්නවා. මෙතනදී සීතට ඇහෙනවා අමුතු සද්දයක් වගේම මෙතන දොරක් ඇරෙනවා. එතකොට සීතා ගිහින් බලනවා. එයාට ඇහෙනවා බාත්රූම් එකේ සද්දයක්, නාන සද්දයක් වගේම ඒක අමුතුයි. සීතා කරන්නේ එයාගේ ෆෝන් එක අරන් ඒක වීඩියෝ කරගන්නවා. එයා දකිනවා රන්දි අමුතු විදිහට පිස්සුවෙන් වගේ බාත්රූම් එකේ නානවා කියලා. අනික කාන්තාවන් රෑ නාන එක හරිම අමුතුයි වගේම ඉන්දුනීසියාවේ කාන්තාවන් රෑ නානවා අඩුයි. ඉතින් මේක අඩුම පුදුම දෙයක් නිසා රන්දි කරන්නේ වීඩියෝ ගත කරගන්න එක. ඊට පස්සේ එයා කරන්නේ මේක කඩමණ්ඩිය හැමෝටම පේන්න Facebook එකේ අප්ලෝඩ් කරන එක. එතකොටම තමයි එන්නේ බාත්රූම් එකේ දොර අරගෙන රන්දි. එයාගේ දැන් S2 වුණත් කළු වෙලා වගේම ටිකක් අමුතුයි. ඊළඟට සීතට රවාගෙන රන්දි මෙතන යනවා. ඊළඟට සීතා කරන්නේ බාත්රූම් එක දොර ඇරලා බලනවා කවුරු හරි ඉන්නවද කියලා. හැබැයි බාත්රූම් එක හිස්. ඊළඟට තමයි පහවදා ගීතා යනවා පොළට. එයා දිහා අමුතු විදිහට මිනිස්සු වගේම කාන්තාවන් බලනවා. ඊළඟට ගීතා එන්නේ හාජි මහත්මයා ගාවට. එතකොට හාජි මහත්මයා කියන්නේ මිනිස්සු හැමදාම කැමති අලුත් දේවල් ගැන කතා කරන්න. ගීතා පුදුම වෙලා බලන් ඉන්නවා දකිද්දී හාජි මහත්මයා කියන්නේ රෑ නාපු කෙනෙක් ගැන කතා වෙනවා කියලා. ඉතින් ගීතා කල්පනාවට වැටෙනවා. ඊට පස්සේ තමයි පෙන්නන්නේ මෙතෙන්ට නිකන් අමුතු විදිහට සිහිය විකල් වෙච්ච ගානට රන්දි දුවන් එනවා කියලා. රන්දි දුවන් එන දිහා මිනිස්සුත් අමුතුවෙන් බලන් ඉන්නවා වගේම ඊළඟට රන්දි කලබලෙන් ඇවිල්ලා පියක් අරන් කෙලින්ම සීතව අල්ලගෙන යව තල්ලු කරගෙන යනවා. ඊපස්සේ එතන තියෙන බිත්තියකට තල්ලු කරගන්නවා. ඊට තේරෙනවා දැන් මේ අර වීඩියෝ එක නිසා තමයි රන්දි මෙහෙම හැසිරෙන්නේ කියලා. ඉතින් සීතා කියනවා ඔයා රෑ නාප එක අමුතුයි. මම ඒක පැතුරෙව්වා තමයි. ඔයා මොකක් හරි අපිට හංගනව නේද කියලා මෙතනදී සීතා කියනවා. ඊළඟට රන්දි අමුතු විදිහට hina වෙනවා වගේම මෙතනදී රන්දිට කඳුළුත් වටිනවා. එයා කියන්නේ සීතාගේ කනට කළා ඔයාගේ සීමාව දැන් පැනලා ඉවරයි. ඔයා හරිම ගුණමකුයි කියලා මෙතනදී රන්දි සීතට කියනවා. ඊට පස්සේ සීතා කරන්නේ රන්දිව තල්ලු කරන එක ඔයාට ඕනි මව මරන්නද කියලා. එකපාරම හිතන්නවත් නොදී රන්දි පිහි උස්සද්දී ගීතා තමයි ඇවිල්ලා එපා රන්දියක් එපා රන්දියක් කියලා කියන්නේ. හැබැයි රන්දි ගොඩක් කේන්තියෙන් ඉන්නේ. ඊළඟට එයා කරන්නේ හොඳටම කෑ ගහලා එතන තියෙන බිත්තියේ පිහිය ගහන එක. සීතත් ගොඩක් බය වෙලා කෑ ගහනවා. ඊට පස්සේ රන්දිට තේරෙන්නේ එයා මොකද්ද මේ කළේ කියලා. එයා ගොඩක් බය වෙලා වගේම එයා මේ මොකද්ද කළේ කියලා මෙතනින් යනවා. කඩමණ්ඩිය හැමෝම මේගොල්ලොන්ගේ මේ වැඩේ දිහා බලාගෙන ඉන්නේ. ඊළඟට එදා රෑ වෙනදා වගේම සීතගේ මහත්තයා ඇවිල්ලා කියන්නේ සීතට නූඩල්ස් එකක් හදලා දෙන්න කියලා. ඉතින් සීතා මාරෝ යනවා. එයා යනකොට එයා දකිනවා කුස්සියේ නූඩල්ස් හැදෙනවා කියලා. එතෙන්ට ගිහින් එයා බල පිටිපස්සේ හැරෙද්දී රන්දි අමුතු විදියට hina වෙලා බලන් ඉන්නවා. සීතා හොඳටම ගැස්සෙනවා. ඊට පස්සේ රන්දි මොකද කරන්නේ? නූඩල්ස් එක දිහා අමුතු නිකන් පෙරේත විදියට දිව දාගෙන බල ගමන් රත් වෙවි තියෙන වතුරකට අත දාලා ඒක ඇතුලේ ඉන්න ගෙම්බෙක්ව අරන් කනවා. සීතට දැන් හොඳටම අප්‍රියයි වගේම රන්දි එතනින් ගියාට පස්සේ එයා ආයෙම අලුතෙන් නූඩල්ස් එක හදනවා. ඊට පස්සේ එයා නූඩල්ස් එක හදාගෙන කාමරේට ඇවිල්ලා හස්බන්ඩ්ට කතා කරනවා. එයා බෙඩ්ෂීට් එක ඇල්ල බලදී එතන ඉන්නේ රන්දි අක්කා. ඊට පස්සේ රන්දි අමුතු විදිහට hina වෙලා නැගිටිනවා. දැන් මේ මොහොතේ අර යක්ෂයා රන්දිට ආවේශ වෙලා තමයි තියෙන්නේ. ඊළඟට කරන්නේ අර සීතාගේ බෙල්ලෙන්ම මේ යක්ෂයා ඒ කියන්නේ රන්දිගේ ඇඟට යක්ෂයා ආවේශ වෙලා ඉන්නේ. ඉතින් සීතව බෙල්ලෙන් මරලා දානවා. සීතා ඒ වගේම ගැබිනියක් එයාගේ බඩේ තියෙන දරු කලලයත් අරන් මේ යක්ෂයා
ආවේශ වෙලා ඉන්න රන්දි කනවා. ඉතින් දැන් සීතාගේ කතාව ඉවරයි. රන්දිට දැන් යක්ෂයා ආවේශ වෙලා ඉන්නේ. ඊළඟට පහෝදා උදේ ගීතා යන්නේ රන්දිව හැරවන්න පොළට යන්න පරක්කු වෙනවා කියලා. මේ අතරතුරේදී තමයි උදේ එන්නේ බායෝ යාගේ වැඩ ඉවර කරලා. ඊට පස්සේ ගීතා කියන්නේ බායෝ ඔයාට සිතීවත් හැරවන්න පුළුවන්ද කියලා. ඊළඟට බායෝ යනවා සිතී කියලා කතා කරගෙන. හැබැයි සිතී කාමරේ ඇතුලේ නැහැ. ඊට පස්සේ ගීතත් එන්නේ කෝ සිතී නැද්ද කියලා. ඊට පස්සේ සීතරන් නැහැ මම යනවා නිදා ගන්න මට අද හරි මහන්සියි කියලා බායෝ ගිහින් නිදා ගන්නවා. ගීතා කල්පනා කරනවා මොකද වුනේ කියලා. ඊට පස්සේ පෙන්නන්නේ අම්මා නීනා රන්දි හැමෝම සාලෙට වෙලා සිතීට මොකද වුනේ කියලා කතා කරනවා. මෙතනදී නැන්දම්ම කියන්නේ එයා යාගේ දෙමව්පියෝ ගාවටවත් ගියාද එකපාරටම කියන්නේවත් නැතුව. මෙතනදී බායෝ කියන්නේ එහෙම වෙන්නේ නැති කියලා. එයා රන්දි අක්කත් එක්ක තරහ වෙලා හිටියේ අර වීඩියෝ එක නිසා. මොකද රන්දියත් එක්ක රණ්ඩු වුණානි කියලා. ඊට පස්සේ නැන්දම්ම බණිනේ රන්දිට ඔයා මොකටද සිතිත් එක්ක මාකට් එකේ රණ්ඩු වුනේ කියලා. රන්දි වචනයක්වත් මුකුත් කියන්නේ නැහැ. ගීත කියන්නේ රන්දිව සීතා විහිළුවකට ලක් කළා. ඉතින් ඒකට රණ්ඩු නොවි කොහොමද කියලා. ඊට පස්සේ ගීත කියන්නේ දැන් ඇති අපි ගිහින් පොළට ගිහින් බලමු සමහරට සීතා පොළටවත් ගිහින්ද දන්නේ. අපි එතන කට්ටියගෙමුත් අහලා බලලා ඉමු කියදී නැන්දම්ම කියන්නේ නැහැ පොළේ කට්ටියකින් අහන්න යන්න එපා. අපිම සිතීව හොයාගමු. මං කැමති නෑ මිනිස්සු අපි ගැන කතා වෙනවට කියලා මෙතනදී නැන්දම්ම කියනවා. ඉතින් බායු මේක ඇහුනට පස්සේ මේ මොන විකාරයක්ද කියලා මෙතනින් යනවා. ඊළඟට හැමෝම මෙතනින් පිටත් වෙනවා. අම්මට සමු දීලා ඒගොල්ලොන්ගේ වැඩවලට යන්න. ඊළඟට ගෙදර තනි වෙන්නේ නැන්දම්ම විතරයි. එයා ෆෝන් එක අරන් සිතීට කෝල් කරන්න බලනවා. හැබැයි සිතීගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. හැබැයි එතකොටම නැන්දම්ම වාඩි වෙලා ඉන්න රෝද පුටුව කවුරුත් නැතුව යන්න පටන් ගන්නවා. නැන්දම්ම හොඳටම බය වෙනවා. එතකොටම පිටිපස්සෙන් පේනවා නිකන් අවතාරයක් පිටිපස්සෙන් හිටන් ඉන්නවා වගේ කියලා. ඉතින් නැන්දම්මගේ පුටුව හිමින් සිරුවේ පස්සට යනවා. කොහොම හරි නැන්දම්ම එක නවත්ත ගන්නවා. ඒකට නැන්දම්ම පිටිපස්සේ හැල්ලා බලනවා නිකන් එයාට අමුත්තක් තේරුණ නිසා ඒ පිටිපස්සේ කවුරුත් නැහැ. ඊළඟට රෑ නීනම පෙන්නනවා. එයා සෙල්ලම් කර කර ඉන්නවා. මෙතෙන්ට ඇවිල්ලා ගීතා කියන්නේ මම චිකන් ටික අරන් එන්නම්. ආ මෙතන ඉන්න කියලා. ඉතින් නීනා සෙල්ලම් කර කර ඉන්නවා. ඊළඟට නීනාට බාත්රූම් එකේ අමුතු සද්දයක් ඇහෙනවා. එයා ගිහින් බලනවා. ඒ අතරතුරේදී ගීතා එළියේ චිකන් ගන්න යද්දි එයාට අමුතු සද්දයක් ඇහෙනවා නිකන් කාන්තාවක් අඬන සද්දයක්. ගීතා මේ වෙලාවේදී ෆෝන් එක අරන් පොඩ්ඩක් බලනවා. මේ අතරතුරේදී නීනා ගිහින් බාත්රූම් එකේ එතකොටම එයා දකිනවා එයාගේ අම්මා අමුතු විදියට නාන කාමරේ ඉන්නවා කියලා. ඉතින් මේකට බය වෙච්ච නීනා කෑ ගහනවා. ඒ කෑ ගහන සද්ද ඇහුණු ගීතා පිටිපස්සේ බලනවා. හැබැයි ගීතා දකින්නේ නෑ එයා ඉස්සරහත් අමුතු ආත්මයක් හිටගෙන හිටියා කියලා. ඉතින් ගීතා මෙතන යනවා නීනව හොයාගෙන. එතකොට පෙනෙනවා අමුතු අර සීතගේ මිනිය වගේ ලේ පෙරාගත්තු ආත්මයක් මෙතන හිටගෙන ඉන්නවා කියලා. ඊළඟට නීනව පෙනෙනවා එයා කඳුළු පෙරාගෙන ඉන්නවා. මෙතෙන්ට එන්නේ ගීතා මොකද උනේ කියලා අහලා. මෙතනදී නීනා කියන්නේ ගීතා නැන්දේ මට අදවත් එක්ක නිදා ගන්න පුළුවන්ද කියලා. දැන් නීනා හොඳටම බයෙන් ඉන්නේ යාගේ අම්මට. ඉතින් ගීතා කැමති වෙනවා නීනව රෑ නිදි කරව ගන්න යා ළඟ. ඊළඟට පහෝදා උදේ පෙන්නන්නේ කුකුලෙක්ව මරනවා රන්දි. ඊළඟට එයා අර වයසක කාන්තාව කිව්ව විදියට පූජාවක් කරලා ගෙදර වලලනවා. ඊට පස්සේ කුකුලව ගිහින් කුණු ගොඩට විසික්කද්දි එයා දකිනවා කුණු ගොඩේ එයාගේ ඇඳුමක කෑල්ලක් තියෙනවා කියලා. ඒක එයා ගන්න බලද්දි එළියට එන්නේ අතක් වගේම. එයා තේරුම් ගන්නවා මේක සීතක කියලා. එයා හොඳටම බය වෙනවා. එයා තේරුම් ගන්නවා සීතාව මරලා කියලා. යක්ෂයා විසින් ඊළඟට එයා කෙලින්ම කරන්නේ වාහනේ අරන් යන්නේ අර වයසක කාන්තාව හම්බ වෙන්න. එතනදී වයසක කාන්තාව කියන්නේ එයා මැරුණේ උඹ නිසයි. යක්ෂයාව කසාද බැඳපු දවසේ ඉඳන් යක්ෂයා උඹේ ඇඟට රිංගලා තියෙනවා. ඒ වගේම දැන් ඔයාලගේ ගෙදරත් ඒ යක්ෂයා ඉන්නවා. උඹ තමයි එයාගේ මනමාලී. එයා ඔයාව ආරක්ෂා කරනවා. වගේම කවුරු හරි උඹට රිද්දුවොත් එයා වෙනුවෙන් පලිගන්න මේ යක්ෂයා දැන් ලෑස්ති වෙලා ඉන්නේ. යක්ෂයා උඹ වෙනුවෙන් ඒ අයගෙන් පලිගන්නවා කියද්දි රන්දි හොඳටම බය වෙනවා. වගේම එයා බලනවා මේ මොකද උනේ කියලා. රන්දි මෙතනදී කියන්නේ මට එහෙම දෙයක් ඕනි නෑ කියලා. අනේ නෝනා තවත් මගේ පවුලේ මරණ මට දකින්න ඕනි නෑ කියලා රන්දි මෙතනදී අඬා වැළපෙනවා. කරුණා කරලා මේක නවත්තන්න කියලා ආයාචනා කරනවා. හැබැයි වයසක කාන්තාව කියන්නේ දැන් මට මුකුත් කරන්න බෑ. උඹ යාව කසාද බැඳලා ඉන්නේ ජීවිත කාලයටමයි රන්දි. ඒ වගේම මේක තෝරගත්තෙත් උඹම තමයි කියලා මේ වයසක කාන්තාව කියනවා. රන්දි දැන් හොඳටම කල්පනා කරනවා. යා හැම දෙයකටම දැන් හිර වෙලා ඉවරයි. රන්දි වාහනේ ඩ්‍රයිව් කරන් එනවා. යා හොඳටම කෑ ගහනවා අඬනවා. යාට තේරෙන්නේ නැහැ දැන් මොකද්ද කරන්න කියලා.
මේ අතරතුරේදී හා පැත්තේ පෙන්වන්නේ සීතගේ මහත්තයා කුකුල්ලු පොර සෙල්ලම් කරනවා. මෙතනදී ආ දකිනවා මිනිස්සු කොටේ සීත වගේ කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ බායු කරන්නේ මේතන සීත ඉන්නවද කියලා හොයලා බලන්න මේ ඇතුළේ තියෙන කාමර වල හොයනවා. ඉතින් මෙතන ඉන්නවා අර සීතගේ ආත්මය වගේ ආත්මය. ඉතින් බායු දකින්නේ මේක එයා සීතව හොය සීතට කතා කර මෙතන හොයලා බලනවා. ඊළඟට බායුව මේ ආත්මය අල්ලන්න ලෑස්ති වෙද්දිම බායු මෙතනින් යනවා. ඊළඟට අයම අර ආත්මයම ඇවිල්ලා බායුගේ පස්සේ එන්න ගද්දිම මෙතෙන්ට එන්නේ මිනිස්සෙක්. ඉතින් ආත්මය නැති වෙලා යනවා. ඊට පස්සේ මේ මිනිස්සයා ඇවිල්ලා කියන්නේ බායුට වගේ කුකුල මැරුණා කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඊළඟට ගෙදර ඇවිල්ලා කරන්නේ බායු ඇවිත් කුකුලව වල දානවා. ඊළඟට අමුතු විලාපයක් කාන්තාවගේ ඇහෙනවා. එතකොට බායු බලන්නේ මේ පැත්තට ගිහින් එතකොට එයා දකිනවා අර වල ඇතුලෙන් මැස්ස වහ තියෙන අතක් එළියට ඇවිල්ලා කියලා. බායු බලනවා ඊළඟට හොඳටම බය වෙලා. ඉතින් බායු තේරුම් ගන්නවා මේක සිතීගේ කියලා. ඉතින් බායු හොඳටම ගැහෙනවා වගේම බායුට හිතා ගන්න බෑ මොකද්ද මේ මුනේ කියලා. ඊළඟට නිකන් අමුතු විදියට කාමරය ඇතුළට යන්න හදන රන්දිට ඇහෙනවා මෙතෙන්ට ඇවිල්ලා නීනව අල්ලගෙන බායු අහන්නේ කෝ ඔයාගේ අම්මා කියලා. ඉතින් රන්දි මේක දැකලා එතෙන්ට දුවගෙන යනවා. ඊට පස්සේ රන්දිව දැකපු බායු කියන්නේ ඇයි තමුසේ මගේ සීතව මැරුවේ කියලා. මගේ දරුවවත් මල්ලා දැම්මා මේ බලන්න කියලා. බායු යනවා කාමරය ඇතුළට. එතකොට රන්දි දකිනවා මිනිහ ගෙනල්ලා ඇඳ උඩ. රන්දි බලනවා යා දැන් හොඳටම බය වෙලා ඉන්නේ. ඊළඟට බායු කියන්නේ මේ තියෙන්නේ ඔයාගේ කමිසයක් නේද? ඇයි සිතව මැරුවේ කියලා. මේ වෙලාවේ රන්දිව බිත්තියට තද කරගෙන බායු කෑ ගහනවා. නැන්දම්මත් බලන් ඉන්නේ යත් අඬනවා වගේම බායුට දැන් හොඳටම කේන්ති ගිහින් ඊළඟට මෙතෙන්ට ගීත පැනලා කියන්නේ සංසුන් වෙන්න කියලා. මෙතනදී රන්දිව එක්කන් යනවා කාමරේට. බායු හොඳටම අඬනවා. ඊට පස්සේ නැන්දම් ඇවිත් කියන්නේ ඔය මිනිය දුලේ වලලන්න. එතකොට කාටවත් දැනගන්න ලැබෙන්නේ නෑ මේ වුණ දේ කියලා. හැබැයි මෙතනදී බායු කියන්නේ එතකොට කවුරුත් දැනගන්නේ නෑනේ අම්මේ කියලා. එතකොට කොහොමද ඔහොම කියද්දි නැන්දම්ම කියන්නේ මේ ඔයා හිතන දේ නෙවෙයි. ඒත් මේක තමයි කරන්න ඕනේ හොඳම දේ කියලා මෙතනදී නැන්දම්ම කියනවා. ඊට පස්සේ පෙන්නන්නේ රන්දි හොඳටම අඬනවා. එතනට එනවා නීනා. ඇවිල්ලා අහන්නේ ඔයා නැන්දව මැරුවද? ඔයා ඇයි එහෙම කළේ කියලා. ඉතින් රන්දි නීනව අල්ලන්න යද්දි නීනා මොකද පස්සට යනවා. එයා කියන්නේ අම්මට මම අල්ලන්න එපා කියලා. නීනා මෙතනින් යනවා. ගීතත් නීනා කියලා නීනා පස්සේ යනවා. ඊළඟට පෙන්නන්නේ අය මේ අතරතුරේදී සිතීගේ මිනිය මිදුලේ වලන ගමන් ඉන්නේ. එයා එතනදී අමුතු විදියට ඇවිදගෙන යනවා රන්දි. ඉතින් මේක දැකපු බායු කරන්නේ රන්දි කියාගෙන මෙතනින් රන්දිගේ පස්සේ යන එක. ඊට පස්සේ මෙතෙන්ට යන බායු එක පාටම මෙතන අදෘශ්‍යමාන බලවේගකින් මෙයාව මෙතන තියෙන උලක අනිනවා. අත්තක ඉඳන් මේ දිහා රන්දි බලාගෙන හොඳටම hina වෙනවා. රන්දිගේ දැන් ඇඟේ ඉන්නේ අර යක්ෂයා. ඊළඟට මේ උලෙන් ගලවගත්තු බායු ඔළුවත් අල් එළියට එනවා රන්දි කියලා කෑ ගහගෙන. ඊළඟට කරන්නේ අර යක්ෂ බලවේගෙන් බායුව මෙතන තියෙන තැන් වලට විසිකලා බායුව මරන්න හදනවා. ඊළඟට මෙතන ඉන්න කුකුලෙක් කරන්නේ යක්ෂයාගේ පෙළඹීමත් සමග මේ කුකුලා මෙතන වැටිලා ඉන්න බායුගේ අනිත් ඇහත් ගලවලා ගන්නවා. දැන් ඇස් දෙකම නෑ. බායු මෙතනින් අමාරුවෙන් නැගිටලා එළියට ගියාම මෙතන තියෙන කණුවක හැප්පිලා මෙතන තියෙන ටකරම බිමට වැටෙනවා. ඒ සද්දට ගීතරත් ඇහැරෙනවා. ඊළඟට පෙන්නන්නේ බායුව එයාගේ බෙල්ල හරහා තමයි අර ටකරම වැටිලා තියෙන්නේ. මෙතෙන්ට හෙමින් සිරුව එනවා. රන්දි හොඳටම බය වෙනවා. මොකද දැන් එයා ඉන්නේ හරි විදියට එයාගේ ඇඟේ දැන් ආත්මේ නෑ. බායුගේ කතාවත් ඉවරයි. බායුත් දැන් මැරුණා. යක්ෂයා මේ හැම දෙයක්ම කරන්නේ රන්දිගේ ආරක්ෂාවට. රන්දිට වචනයක් හරි මුකුත් කියන කෙනාව මේ යක්ෂයා විසින් මරලා දානවා. ඉතින් රන්දි කල්පනා කරනවා වගේම රන්දි දැන් හොඳටම බය වෙලා යාගේ අත් දෙක දිහා බලනකොට රන්දි කියලා කතා කරගෙන මෙතෙන්ට එන්නේ ගීතා. ඊට පස්සේ අහන්නේ බය වෙලා ඉන්න රන්දිව දැකලා අක්කේ මොකද උනේ මට කියන්න කියලා. එතකොට තමයි ගීතා දකින්නේ එහා පැත්තේ බායු මැරලා ඉන්නවා. ගීතා හොඳටම බය වෙනවා. ඊළඟට රන්දි මේ ගැස්සුන ගැසිල්ලත් එක්ක එයා දුවගෙන යනවා. ගීතා දුවන් යන රන්දිට කතා කරන්නේ අක්කේ ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඒ ඇතුළටම එන රන්දිට දකින්න ලැබෙන්නේ නැන්දම්මත් මේ දිහා බලන් ඉන්නවා. ගීතා කෑ ගහගෙන අහගෙන ඉන්නේ අක්කේ බායු මැරුණේ කොහොමද කියලා. රන්දි කම්පණයෙන් ගිහින් දොර වහගන්නවා. ගීතා කොච්චර කතා කරත් රන්දි දොර අරින්නේ නැහැ. ඊළඟට ගීතා කෑ ගහන්නේ අක්කේ බායු කොහොමද මැරුණේ කියලා. ඉතින් මේ දිහා නීනත් ඇහැරගෙන බලාගෙන ඉන්නවා. රන්දිට දැන් පිස්සු වගේ යාගේ ඔළුවට ගහ ගන්නවා. ගීතා එළින්දන් කෑ ගහනවා ඔයා මොනවද අපෙන් හංගන්නේ? ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා. ගීතා කෑ ගහනවා ඔයා මට කියන්න ඔයා නෙවෙයි නේද යාළුවා මැරුවේ කියලා. ඉතින් ඇතුලේ ඉන්න රන්දි ඔළුව ගහ ගන්නවා. ඇති කියලා දොරට. රන්දි ඔළුව දොරට ගහ අඬනවා ඇති කියලා. ඉතින් මේ වෙලාවේ ගීතා කියන්නේ මොකද අක්කේ වට වෙලා තියෙන්නේ?
ප්ලීස් මට කියන්න කියලා. ඊට පස්සේ රන්දි අඬ කියන්නේ හැමෝගෙම මම ගොඩක්ම ඔයාට තමයි ආදරය කරන්නේ. කරුණා කරලා මාව කේන්ති ගස්සන්න එපා. ගීතා මාව කේන්ති ගස්සන්න නැතුව ඉන්න කියලා රන්දි මෙතනදී අඬනවා. ඉතින් ගීතා එළියට වෙලා යා කල්පනා කරනවා. මෙතෙන්ට නීනත් එනවා. ඊළඟට ගීතා නීනව තුරුළු කරගන්නවා. ඊළඟට පෙන්නන්නේ පහුවදා බායුගේ මල සිරුරත් මිදුලේ වලලනවා. ගීතා විසින් ඉතින් මේ දේවල් කාටවත් එළියට යන්න නොදී තියාගමු නැත්තම් මිනිස්සු මොනවා හිතයිද කියලා නැන්දම කතා වෙනවා ගීතත් එක්ක. ඊළඟට ගීතා කියන්නේ දැන් අපි 4 දෙනයි අම්මේ රන්දි මොන හරි කරනවා ඒ දේවල් හැම දෙයකටම රන්දි සම්බන්ධයි කියලා ගීතා මෙතනදී කියනවා. මේවා නීනත් තුල ඉඳන් අහගෙන ඉන්නේ. දැන් මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකද්ද ඊළඟට කරන්න කියලා. ඊට පස්සේ තමයි පෙන්නන්නේ නීනා යනවා අම්මගේ කාමරේ මොකද වෙන්නේ කියලා බලන්න. මේ වෙලාවේ රන්දි කාමරේ දොර වහගෙන ඇතුළට වෙලා ඉන්නවා. නීනා හැමින් ජනේලෙන් ගිහින් බලද්දි පේන්නේ රන්දි ඔළුව ගහ බිත්තියට වෙලා එයා එයාටම රිද්ද ගන්නවා කියලා. නීනා මේ කරන වැඩේ නැන්දම දකිනවා. එයා කියන්නේ මේ පැත්ත බලන්න එපා කියලා. ඊළඟට නීනා ආයම ඇතුළ බලද්දි රන්දි නිකන් අමුතු විදිහට නීනා දිහා බලාගෙන hina වෙනවා. නීනා මෙතනදී හොඳටම බය වෙනවා. නීනාට ඇඬෙනවා මේ දේවල් වලට. ඊට පස්සේ තමයි පෙන්නන්නේ ඒගොල්ලන්ගේ ගෙදරට හාජි මහත්තයාව එක්කන් ගෙනවා ගීතා. ඊළඟට හාජි මහත්තයා කෙලිම එන්නේ රන්දිව බලන්න. මෙතනදී හාජි කියන්නේ රන්දි ඔයා සමග දෙවියන් ඉන්නවා කියලා. මේ වෙලාවේ රන්දි නිකන් උන්මත් එක්ක ගැහණු කෙනෙක් විදිහට තමයි ඉන්නේ. එයාව ගොඩක් තුවාල වෙලා වගේම හරි සිහියක් නෑ වගේ තමා රන්දිට දැන්. ඊළඟට හාජි කියන්නේ වතුර එකක් ගේන්න කියලා ගීතට. මේ අතරතුරේදී හාජි යන්නේ රන්දි එක්ක කතා කරන්න. එතකොට හාජි කියන්නේ මම ආවේ චිකන් ටිකක් ඕඩර් කරන්න. හැබැයි එතකදී ගීතා කිව්වා ඔයාට සනීප නෑ කියලා. එතකොට රන්දි කියන්නේ ඔව් මට ඔලුව කැක්කුමක් තියෙනවා කියලා. මෙතනදී හාජි කියන්නේ මම ඔයා වෙනුවෙන් යාඥා කරන්නද කියලා. රන්දි දැන් මෙතන අමුතු විදිහට hina වෙලා කැමැත්ත පළ කරනවා. රන්දි දැන් ගොඩක් වෙනස් වෙලා වගේම ගොඩක් විරූපී වෙලා. ඊළඟට හාජි මහත්මයා රන්දි වෙනුවෙන් යාඥා කරනවා. හැබැයි රන්දි මෙතනදී නැගිටලා ඇවිල්ලා හාජි මහත්මයා දිහා අමුතු විදිහට බලනවා නිකන් ආවේශ වෙලා වගේ. ඊළඟට ගෙනාපු වීදුරුව අරන් හාජි කරන්නේ ආයම යාඥා කරන එක. හැබැයි යාට යාඥාව කරගන්න වෙන්නේ නැහැ. වීදුරුව කුඩු කරනවා. මේක දැකපු රන්දි අමුතු විකාර විදිහට hina වෙනවා. ඊළඟට තුන්දෙනාම දොර වහලා මෙතනින් එළියට එනවා. ඊළඟට හාජි මහත්මයා කියන්නේ මෙතන හැමෝටම යාඥා කරලා දෙවියන්ට යාඥා කරන්න. එතකොට හැම දෙයක්ම හරියාවි කියලා මෙතනින් හාජි පිටත් වෙනවා. ඊළඟට ගීතට ඇහෙන්නේ යට කණ්ඩ කොඳුරනවා මේවට සම්බන්ධ වෙන්න එපා ගීතා කියලා. ගීතා හැරිලා බලනවා හැබැයි කවුරුත් නැහැ. ඊළඟට අම්මා අහන්නේ මොකද ගීතා උනේ කියලා. හැබැයි ගීතා මුකුත් නැහැ අම්මේ කියලා දොර වහ ගන්නවා. ඊළඟට පහවදා පෙන්නනවා මුහුදට ගිය නැවුත් ඇවිල්ලා මේ අතරතුරේදී රන්දි පෙන්නනවා එයා ඇඳ සරසනවා. එතකොට එයා දකිනවා එයාගේ මහත්තයා බාසු ඇවිල්ලා ඉන්නවා කියලා. එයා ජනේලෙන් බලනවා අමුතු විදියට hina වෙනවා. රන්දි මේ වෙලාවේ රන්දිගේ ඇඟේ ඉන්නේ යක්ෂයා. දැන් බාසොත් ගෙදර ඇවිල්ලා ඊළඟට බාසු ඇතුළු ගීතා නැන්ද අම්මා මෙතන නීනත් ඉන්නවා. කට්ටියම සාලෙට වෙලා කතා කරනවා. මෙතනදී ගීතා කියන්නේ රාන්දි දැන් ගොඩක් අමුතු විදිහට තමයි හැසිරෙන්නේ. මම ඇස් දෙකීම දැක්කා බායු මැරෙන තැන රන්දි හිටියා. ඒ වගේම තනියම hina වෙනවා. සීතා මැරෙන්න කලිනුත් කිව්වා රන්දි අමුතු විදිහට හැසිරෙනවා කියලා. ඊට පස්සේ තමයි සිතී මැරුණේ. එයාගේ මිනිහෙත් සාමාන්‍ය විදිහට මැරුණා වගේ පේන්නේ නැහැ. මොකක් හරි මෙතන වෙලා තියෙනවා කියලා ගීතා කියද්දී බාසු කියන්නේ ඔයා ඔයාගේ අක්කව සැක කරනවද කියලා. ඔයාගේ අක්කා කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. සාක්ෂි නැතුව මුකුත් කියන්න බෑ කියලා මෙතනදී බාස කෑ ගහනවා. ඊළඟට නීනත් කියන්නේ තාත්තේ අම්මා ගොඩක් වෙනස් වෙලා. එයා ඉස්සර හිටිය අම්මා නෙවෙයි මට එයාගෙන් දැන් ඉස්සර අම්මව පේන්නේ නැහැ කියනවා. ඊළඟට නීනා තාත්තට කියන්නේ මේ මන් නිසා තමයි අම්මා වෙනස් වුනේ. මං ඉස්පිරිතාලේ ඉඳන් ආපු දවසේමයි කියලා. එතනදී නීනා ගොඩක් දුක් වී තාත්තට කියදී බාසු කියන්නේ දුක් වෙන්න එපා අපි බලමු අම්මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊළඟට යන්නේ බාසු රන්දිගේ කාමරේට. ඉතින් රන්දිගේ කාමරේ දොර වහලා මෙතනදී දොරට තට්ටු කරනවා. හැබැයි මෙතනින් රන්දි ඇතුලේ ඉන්නව පෙන්නනවා. එයා අමුතු පූජාවකට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඊළඟට විරූපී වෙලා ඉන්න රන්දි දොර ඇරලා කියන්නේ ඔයාට මේ කාමරේට එන්න අයිතියක් නැහැ කියලා. ඉතින් මෙතෙන්ට නැන්දම්මත් ගීතත් එනවා. මෙතනදී කියන්නේ රන්දි දැන් මං කිව්වේ ඔයාට අමුතු විදිහට හැසිරෙනවා කියලා. මට හරි බයයි මගේ පවුලට මොකක් හරි වෙයි කියලා. මෙතනදී නැන්දම්ම කියද්දි මටත් හරි දුකයි මේ රන්දි ඉන්න තත්ත්වය ගැන. අපි මොකක් හරි මේකට විසඳුමක් හොයාගන්න බලමු කියලා මෙතනදී බාසු කියනවා. ඊළඟට මධ්‍යම රාත්‍රියේ රන්දිගේ
කාමරයෙන් එන අමුතු සද්දත් එක්ක සල්ලි නිදාගෙන ඉන්න බාසුට ඇහැරෙනවා. ඉතින් එයා කාමරයට ගිහින් බලද්දී අමුතු සද්ද වගේම කාමරයේ දොරට තට්ටු කරත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඊළඟට බාසු කරන්නේ මේ දොරේ තියෙන සිදුරු වලින් කාමරය ඇතුළ බලන්න උත්සාහ කරනවා. ඊළඟට සිදුරු වලින් බලන බාසුට දකින්න හම්බ වෙන්නේ රන්දි අමුතු විදියට ඇඳුම් ඇඳගෙන නිකන් පිස්සුවෙන් වගේ කාමරයේ ඇඳේ ඉන්නවා වගේම නිකන් අමුතු යක්ෂ බලවේගයක් මෙයාව යටත් කරන් ඉන්නවා වගේ මේ යක්ෂ බලවේගයත් එක්ක රන්දි එකට ඉන්නවා කියලා බාසු දකිනවා. ඉතින් එයා එකෙන් හොඳටම කලබල වෙනවා. ඊළඟට ආයෙම එයා ඇතුළ බලද්දි රන්දි බාසු බලන් ඉන්නවා කියලා තේරුම් ගත්තට පස්සේ අමුතු විදිහට hina වෙනවා. ඊළඟට ආයෙම මෙතෙන්ට මේ හිලෙන් යක්ෂයෙක්ගේ ඇහැක් දකින බාසු හොඳටම බය වෙලා මෙතනීදි ගැස්සෙනවා. ඉතින් බාසු තේරුම් ගන්නවා මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එයා දොර ළඟට වෙලා බය වෙලා වගේ ඉදි දොර අරගෙන ගීතා සහ නීනත් එනවා. ඊළඟට තමයි පහවදා පෙන්නන්නේ ගෙදර කොහෙටවත් කරන්ට් එක නැහැ කියලා. නීනා අත්තම්මට කියනවා අත්තම්මා මේ වෙලාවේ කෑම ලෑස්ති කළා නීනට කියන්නේ මේක ඔයාගේ අම්මට ගිහින් දෙන්න කියලා. ඉතින් මේ වෙලාවේ රන්දි ඉන්නේ බාත්රූම් එකේ හිර කරලා දන්වැල් දාලා. ඉතින් නීනා බයෙන් යනවා කාමරයට කෑම එක අරන්. දැන් හොඳටම රන්දිට යක්ෂයා ප්‍රොසෙස් වෙලා ඉන්නේ ගොඩක් විරූපී වෙලා. ඉතින් නීනා ගොඩක් බය වෙනවා අම්මා මේ ඉන්න විදිය දැකලා. ඉතින් රන්දි නීනට කතා කළා කියන්නේ ඔයා දැන් අම්මට ආදරේ නැද්ද? තාත්තා මාව මේ විදියට දන්වලින් වලින් බැඳලා දැම්මා. එයා මට ආදරේ නෑ. ඉතින් මාව බේර ගන්න කියලා මෙතනදී නීනට ආයාචනා කරනවා. හැබැයි නීනා කියන්නේ අම්මේ ඔය විදියට ඔයා බලන්න එපා. ඔයා ඉස්සර හිටපු අම්මා නෙමෙයි කියලා. ඊළඟට රන්දි නැගිටලා නීනා පැත්තට හැරිලා කතා කරනකොට නීනා හොඳටම බයෙන් පිටිපස්සට යනවා. ඉතින් නැන්දම්මත් මෙතෙන්ට එනවා. නැන්දම්මම දැකපු ප්‍රොසෙස් වෙලා ඉන්න රන්දි කියන්නේ ඔයාව තමයි මේ විදිහට ගැට ගහන්න ඕනි. නීනා ඔයා ආච්චියා මට ආදරේද? එයා මට හැම වෙලේම කරේ මගේ වැරදි වලට බැනපු එක විතරමයි කියලා. ඉතින් නැන්දම්මා ඊළඟට නීනාට කියන්නේ ඉක්මනට මේ දොර වහන්න කියලා. රන්දි නීනා කියලා හොඳටම කෑ ගහනවා. මොකද යාව ලිව්වේ නැති නිසා. මේ අතරතුරේදී එහා පැත්තේ පෙන්නන්නේ ගීතා සහ බාසු ගිහින් ඉන්නේ හොස්පිටල් එකට. මෙතනදී ගීතා කියන්නේ මම දැක්කා වයසක කාන්තාවක් එදා හොස්පිටල් එකේදී රන්දිත් එක්ක කතා කර ඉන්නවා. එයා මේකට අනිවාර්යෙන් සම්බන්ධ ඇති කියලා. කොහොම හරි මේ දෙන්න උත්සාහ කරනවා මේ වයසක කාන්තාව හොයාගන්න. ඊළඟට පෙන්නන්නේ හොඳටම රෑ වෙලා අත්තම්මයි නීනයි ගෙදර කලුවරේ ඉන්නේ. රන්දිත් කෑ ගහනවා ගොඩක් ආවේශයෙන් කලුවරයි මෙතන ඉන්න බෑ කියලා. ඉතින් ඊළඟට නීනා කරන්නේ ඊට පන්දම් දෙකකුත් අරගෙන යනවා අම්මයි. රන්දි හිර කරලා ඉන්න බාත්රූම් එකට. මෙතනදී රන්දි ගොඩක් දැන් විරූපී වෙලා වගේම එයා ගොඩක් පිස්සෙන් වගේ කියව තමයි ඉන්නේ. මෙතනදී නීනා අහන්නේ ඇයි ඔයා කෑවේ නැත්තේ කියලා. ඊට පස්සේ රන්දි කියන්නේ මට චිප්ස් වගේක් ඕනි කියලා. ඇයි ඔයා ඒව ගෙනාවේ නැත්තේ? ඒකයි මම කෑවේ නැත්තේ කියලා. ඊළඟට නීනා කියන්නේ හරි අම්මේ මං ඒව අරන් එන්නම් කියලා. ඊළඟට රන්දිව පෙන්නනවා. එයා කියන්නේ තව ඉතුරු වෙලා ඉන්නේ 4 දෙනෙක් විතරයි. අද රෑ හැමෝම මැරෙනවා කියලා. ප්‍රොසෙස් වෙලා ඉන්න රන්දි කියනවා. ඊළඟට බාසු සහ ගීතාව පෙන්නනවා. එයා වාහනේ එන ගමන් ඉන්නේ. බාසුට මේ වෙලාවේ කෝල් කරලා නැන්දම කියනවා ගෙදර උදේ ඉඳන් කරන්ට් එක නැහැ ඉක්මනට පුළුවන් නම් එන්න කියලා. මමයි නීනයි රන්දි ගැන ගොඩක් දුකින් ඉන්නේ ගෙදර එන්න කියනවා. ඉතින් බාසු කෝල් එක කට් කරනවා ගෙදර එන්නම් කියලා. නැන්දම්මත් අනිත් පැත්තෙන් කෝල් එක කට් කරනවා. එතකොටම පෙන්නනවා අනිත් පැත්තෙන් පිටිපස්සෙන් නැන්දම්මට නොදැනි රන්දි අවතාරයක් විදිහට ඇවිදන් යනවා කියලා. නැන්දම්මට තේරෙනවා නිකන් අවුත්තක්. ඊළඟට යන්නේ නීනා අර චිප්ස් එක අරන් අම්මට දෙන්න. එතකොට එයා දකිනවා දන්වැල් වල හිටපු අම්මා මේ වෙලාවේ නෑ කියලා. එයා හොඳටම බය වෙලා යන්නේ ආච්චි අම්මා ළඟට. එයා යනකොට ආච්චි අම්මගේ කතාවත් ඉවරයි. එයාව ප්‍රොසෙස් වෙලා ඉන්න රන්දි මරලා දාලා පීයකින් බෙල්ලට මැනලා. ඉතින් රන්දිත් දැන් මෙතන ඉන්නවා. ඊළඟට කරන්නේ බය වුණ නීනා මෙතන දොර වහගන්නවා. ඊළඟට දුවලා ගිහින් මෙතන වහලේ උඩ තියෙන දොරක් දිහා බලලා එතන ගිහින් හැංගෙනවා නීනා. මෙතෙන්ට ඊළඟට එන්නේ ගීතා සහ බාසු. ගීතා ගිහින් බලලා දකිනවා එයාගේ අම්මා මැරිලා කියලා. එයා හොඳටම අඬනවා. ඉතින් බාසුත් දුවන් එනවා මෙතෙන්ට. ඉතින් බාසුත් වැළඳ ගන්නවා එයාගේ අම්මව දැන් එයාවත් මරලා මේ ප්‍රොසෙස් වුණ රන්දි. ඊළඟට බාසු කියන්නේ දැට නීනව හොයාගන්න කියලා. ඉතින් ගීතා ඊළඟට කෑ ගහගෙන නීනව හොයනවා. ඉතින් එයා බලනවා ගීතා නීනා කොහෙද කියලා. ඉතින් එයා පිටිපස්ස හැල්ලා බලද්දී එයා දකිනවා එයා ගාවට ඇවිත් ඉන්නේ රන්දි කියලා. ගීතා හොඳටම බය වෙලා පිටිපස්සෙන් පස්සට ගිහිල්ලා එයාට අහුවෙන්නේ අර පිගාන. එයා කරන්නේ මේ පිගානෙන් රන්දිට පහර දෙනවා. ඉතින් රන්දිගේ ඔළුවට පිගන් කට්ටක් ඇනුනත් ඒක මුකුත් වෙන්නේ නැහැ. රන්දි අමුතු ප්‍රොසෙස් එකකින් ඒ වීදුරු කටුවත් ගලව ගන්නවා. ඊට පස්සේ ගීතා දිහා බලාගෙන අමුතු විදියට hina වෙවි ගීතාගේ බෙල්ලෙන් අල්ලගෙනම තල්ලු කරන් යනවා. දැන් හොඳටම රන්දි ප්‍රොසෙස් වෙලා ඉන්නේ. ඊපස්සේ රන්දි ගිහින්
ගීතාව මෙතන තියෙන බිත්තියකට තල්ලු කරලා ඒ වගේම මෙයාව එළියට තල්ලු කරලා දානවා. එතනදී ගීතගේ කකුලේ ඇණේකුත් ඇරෙනවා. ආයෙම රන්දි කරන්නේ ගීතගේ කොණ්ඩෙන් උස්සලා මෙතන තියෙන බිත්තියක ඔළුව වද්දලා ගීතාවත් මරන්න හදනවා. ඊළඟට ගීත කරන්නේ අතට අහුවෙන තනකොළ කප්පන කතුරක්. රන්දිට ඒකෙන් අයිනවා. හැබැයි රන්දිට මුකුත් වෙන්නේ නෑ. ආයක වේදනාවකින් තොරව ගලවගෙන ගීත දිහා බලාගෙන hina වෙනවා. හැබැයි මෙතනදී ඇහෙනවා බාසුගේ කටහඬ නීනා කියලා කෑ ගහන. මේක ඇහුණ රන්දි යන්නේ අයම බාසුගේ පැත්තට. ඉතින් බාසු මෙතන හිටන් ඉන්නවා. එතන වහල උඩින් මතු වුණ රන්දි කරන්නේ අර අතේ තියෙන කතුර අරන් බාසුගේ බෙල්ල කපන්න හදන එක. හැබැයි බාසු මෙතනින් ගැලවිලා බිමට පෙරලෙනවා. රන්දි hina වෙවි කතුර අරන් බාසුගේ පැත්තට එනවා. ඊට පස්සේ කරන්නේ අර කතුරෙන් බාසුට අයින්නවා මේ ප්‍රොසෙස් වුණ රන්දි. එතනින් ගොඩක් වේදනාවෙන් ඉන්න බාසු කියන්නේ ඇහැරෙන රන්දි මම යාගේ මහත්තයා. ඊළඟට මෙතන ප්‍රොසෙස් වෙලා ඉන්න රන්දි කියන්නේ තව පාරක් බාසුට ඇනලා එයා තමයි එයා තවදුරටත් තමුන්ගේ නෝනා නෙවෙයි එයා මගේ නෝනා කියලා මෙතනදී වියරුවෙන් කියනවා. ඊට පස්සේ ප්‍රොසෙස් වුණ රන්දි මේ බාසුගේ කතාවත් ඉවර කරනවා. ඉතින් බාසුවත් මරලා දානවා. ඊළඟට හොඳටම hina වෙනවා රන්දි. ඊළඟට රන්දි ගිහින් දොර අරින්නේ අර වහලේ උඩ හැංගිලා ඉන්න නීනාගේ දොර. බය වෙලා ඉන්න නීනා හොඳටම කෑ ගහනවා රන්දි දැක්කට පස්සේ. රන්දි නීනව අල්ල ගන්නවා. නීනා කෑ ගහනවා තාත්තේ කියලා. ඉතින් මේ අතරතුරේදී තමයි ගීත ඇවිල්ලා පොල්ලක් අරන් රන්දිට ගහලා නීනව බේර ගන්නවා. ඊළඟට රන්දිගෙන් ගැලවුණ නීනා කෙලිම දුවගෙන යන්නේ තාත්තේ කියලා කෑ ගහගෙන තාත්තා ළඟට. ඊට පස්සේ පිටිපස්ස හැරුණු රන්දි කරන්නේ එයාට ගහපු ගීතගේ බෙල්ලෙන්ම අල්ලගන්න එක. මේ වෙලාවේදී නීනා කියන්නේ අර කතුර අරන් කකුල දිහාට ලං කරගෙන මම ඔයාට වෛර කරනවා අම්මේ කියලා. ඔයා තවත් මට ආදරය කරන්නේ නැහැ. ඉතින් නීනා කෑ ගහනවා මට මගේ අම්මව ඕනි කියලා. ඉතින් ප්‍රොසෙස් වුණ රන්දිට මේ ගැන කිසිම තැකීමක් නැහැ. ඊළඟට ගීත කියන්නේ ඔයා ඔයාගේ දුවගේ දිහා බලන්න මගේ අක්කේ කියලා. ඊළඟට නීනා කරන්නේ අර කතුර අරන් කකුල කපා ගන්නවා. මම ආයෙ ලෙඩ වුණත් මගේ කකුල් දෙක නැති වුණත් මට කමක් නැහැ. මගේ කකුල් දෙක ආයෙම ගන්න කියලා. හැබැයි මට මගේ අම්මව ඕනි කියනවා. මෙතනදී ප්‍රොසෙස් වෙලා ඉන්න රන්දිට පොඩ්ඩක් අමාරු වෙනවා. ඒ වගේම ඇතුලේ හිර වෙලා ඉන්න රන්දිට එයාගේ දුව කතා කරන සද්දය ඇහෙනවා. ඉතින් මේ වෙලාවේ රන්දිට ඇහෙනවා එයාගේ දුව කතා කරනවා. ඉතින් එයා මේ වෙලාවේ ප්‍රොසෙස් වෙලා ඉන්න එකෙන් පොඩ්ඩක් ගැලවිලා ආයෙම එයාගේ යථා තත්ත්වයට පත් වෙනවා. එයා දකිනවා අඬ ඉන්න නීනා වගේම ගීතව සහ බිම වැටලා මැරිලා ඉන්න එයාගේ හස්බන්ඩ්ව. ඉතින් ඊළඟට එයාට හිතා ගන්නවත් බෑ. එයා කියන්නේ එකපාරටම ගීතට නංගි ඔයා නීනා මරා මෙතනින් යන්න. එයාව පරිස්සමින් බලාගන්න. මෙහෙන් ඉක්මනට අරන් යන්න කියනවා. හැබැයි මෙතනදි කියන්නේ ගීතා මට අවදාලා යන්න බෑ. නීනව මට බේරගන්න බෑ. හැබැයි මෙතනදි රන්දි කියන්නේ අපි වෙනුවෙන් මගේ නංගි ප්ලීස් මගේ නීනව බේරගන්න කියලා. ඊළඟට නීනත් කෑ ගහන්නේ මට ඕන නැතුව බෑ අම්මේ කියලා. හැබැයි රන්දි කරන්නේ ගීතව තල්ලු කරනවා කොහොම හරි නීනව බේරගන්න කියලා. ඊළඟට රන්දි කරන්නේ එතන තියෙන පෙට්‍රල් කෑන් එකක් අරන් එයාගේ ඇඟට හලා ගන්නවා. ඉතින් රන්දි සහ නීනා හොඳටම කෑ ගහනවා අක්කේ එහෙම කරන්න එපා අම්මේ එහෙම කරන්න එපා මට ඔයාව ඕනි කියලා. දෙන්නම හොඳටම අඬනවා. ඊළඟට රන්දි කරන්නේ එතන තියෙන ඉටිපන්තම අරන් ගිනි තියාගන්න කලින් නීනා මම ඔයාට ආදරෙයි මට ගොඩක් සමා වෙන්න කියලා එයාගේ ඇඟට ගින්දර පත්තු කරගන්නවා. හොඳටම ඇවිලෙන රන්දි මෙතන හොඳටම ඇවිලෙන්න පටන් ගන්නවා. මුළු ගෙදරටම ගින්දර ඇවිලෙනවා. ඊට පස්සේ ගීත කරන්නේ නීනවත් අට ගහගෙන වාහනේ නැගලා මෙතනින් පිටත් වෙනවා. ගමේ හැමෝම දකිනවා ලොකු ගින්නක් කියලා. ඉතින් මුළු ගේම ඇවිලිලා යනවා. ඊළඟට පෙන්නන්නේ ගීතා අමුතු පොඩි ගයක් ජනේලයක් අරිනවා. එතකොට පේනවා ජනේලෙන් අර වයසක කාන්තාවක් ඉන්නවා කියලා. එතකොටම ගීතා නැන්ද කියලා නීනා කතා කරන නිසා ගීතා නීනා දිහා බලනවා. ඊළඟට ගීතා යන්නේ නීනා ළඟට. එතකොට නීනා කියන්නේ මට ඇවිදින්න බෑ මගේ කකුල් දෙක පණ නෑ කියලා. දෙන්නම හොඳටම බය වෙනවා. එතකොට මේ දෙන්නටම සත්‍යයක් ඇහෙනවා මෙතන කබඩ් එකේ දොර තට්ටු කරනවා වගේ කියලා. ඊළඟට ගීතා බයෙන් ගිහින් දොර අරිනවා කබඩ් එකේ. ඒක ඇරලා බලන ගීතා දකින්නේ ඒකේ ඇතුලේ තියෙන්නේ අර රන්දි එදා මගුල් දවසේ වගේම එයා හැම වෙලේම ඇඳන් හිටපු අර රතු පාට ගවුම කියලා. මෙතනදී ගීතා හොඳටම බය වෙනවා. ඉතින් මෙතනින් තමයි මේ සුපිරිම හොර මූවි එක ඉවර වෙන්නේ හැමෝටම ප්‍රශ්නයක් ඉතුරු කරමින්. ඉතින් ඕගොල්ලෝ මොකද හිතන්නේ මේ හොර මූවි එක ගැන? අනිවාර්යයෙන්ම ඕගොල්ලෝගේ අදහස වගේම ඕගොල්ලන්ට හිතට දැනෙන දේ කමෙන්ට් කරන් යන්න. අපි ආයම අලුත් මූවි එකකින් හම්බෙමු. එතකන් ඕගොල්ලන්ට ජයම් වේවා.